අපි දන්නවා මේ වෙනකොට මේ රටේ ඉතාම ආందోලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පසුගියදා ආණ්ඩුව අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම. ඒ කියන්නේ ඉන්දියාවත් එක්ක අත්සන් කරන ලද මේ ආරක්ෂක අවබෝධතා ගිවිසුම. මේ වෙනකොට ඉන්දියානු මාධ්‍ය මගින් මෙය චීනයට එරෙහිව ගත්ත පියවරක්. චීනයේ ඒ ගොඩනැගෙන යුද ශක්තියට එරෙහිව ලංකා සහ ඉන්දියානු රජය එකතු වෙලා ගත්ත පියවරක් ලෙස කියවෙනවා. මේකෙන් අපිට ඉතාම ප්‍රහාණක ප්‍රතිඵල අත්කර දෙන්න දැඩි හැකියාවක් තියෙනවා. මේ වෙනකොට දින කිහිපයක් ගත වෙලා තිබ්බත් ආණ්ඩුව මේ වෙනකම්ම මේ ගිවිසුම එළියට දාලා නැහැ. මේක කියන්නේ මේක පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ සභිකයන්වත් මේ ගිවිසුම ගැන දන්නේ නැහැ. ඒ වගේම අපි දන්නා තරමට කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන ඒ අමාත්‍යවරුන් පවා මේ ගැන දන්නේ නැහැ. මේක ජනාධිපතිවරයා හොර රහසය අත්සන් කරන ලද ගිවිසුමක් බවට තමයි කතාව තියෙන්නේ. ඉතින් ඇයි මේ ආණ්ඩුව මේ ගිවිසුම එළියට දාන්නේ නැත්තේ? මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන ප්‍රශ්නය? මේක හැමෝටම තියෙන උබතකෝටික ප්‍රශ්නයක්. ඒක සාමාන්‍ය ගිවිසුමක් නම් ආරක්ෂක ගිවිසුමක් නම් මේක එළියට දාන්න කිසිම ප්‍රශ්නයක් ආණ්ඩුවට තියෙන්න බෑ. ඒ කියන්නේ රටේ ජනතාවගේ අයිතියක් තියෙනවා මේක දැනගන්න. අපිට අයිතියක් තියෙනවා අපේ රටේ යම්කිසි වැදගත් තීරණයක් ගන්නවා නම් ඒ ගැන දැනගන්න. මේකේ හොර රහසක් නැත්තම් මේක අපේ රටේ තියෙන හදිසි යුදමය අවස්ථාවක් නෙමෙයි. ත්‍රස්තවාදී කටයුත්තක් හෝ හදිසි තත්වයක් යටතේ ගත තීරණයක් නෙමෙයි මේක. ඒ නිසා මේක හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක සුපිරිසුදු මේකේ රටට අනියත බලපෑමක් නැත්නම් ආණ්ඩුවට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බලමු මේ ගිවිසුම ඇතුලේ අන්තර්ගත වෙන්න පුළුවන් තියෙන භයානකම දේ මොකක්ද කියන එක. දැන් ඉන්දියාවයි ඇමරිකාවයි නිතරම හැගහගෙන හිටිය ත්‍රිකුණාමලයේ වරායේ ඒගොල්ලන්ගේ ආරක්ෂක කඳවුරක් ගොඩනගා ගන්න. 2023 පෙබරවාරි මාසේ 11 වෙනිදා ඒවකට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වන වික්ටෝරියා නූලන් ඉන්දියාවට ගොස් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඇමරිකා ඉන්දියා ඒකාබද්ධ යුද කඳවුරක් ත්‍රිකුණාමලයේ පිහිටවන්න සැලසුමක් ගැන කතිකා කරනවා. ඒ ගිවිසුමේදී ඇය ලංකාවට කීප වතාවක් ඇවිල්ලා තියෙනවා. එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒතකොට රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති අමුතුරු මුණ ගැහිලා ඇය සාකච්ඡාවට කීපයක් පවත්වා. ඒ සාකච්ඡාවට කීපයක් පවත්වා පසුව තමයි ඇය ඉන්දියාවට ගොස් ඉන්දියානු විදේශ අමාත්‍යවරයා හම්බෙලා මේ සාකච්ඡා කරන්නේ. ඇය මෙහිදී ඊටාම වැදගත් ප්‍රකාශයක් කරනවා. එයා කියනවා මේ හමුවේදී ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඉන්දිය හමුදා කඳවුරක් පිහිටවීමට හැකි උපරිමයෙන් සූදානම්. ඒ කියන්නේ ලංකා රජය ඒ වෙනකොට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් දැන් අපිට තේරෙනවා මේ ක්‍රියාත්මක වීගෙන ආවේ මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ මේ ක්‍රියාත්මක වූ මේ කුමන්ත්‍රණය දිගුවක් ලෙස වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව ඉන්දියාව සමග මේ ආරක්ෂක ගිවිසුම අත්සන් කරාද කියන එක. මේක තමයි වැදගත්ම කාරණය. මේ කාරණාවද මේගොල්ලෝ මේ සංගබන්නේ. එතකොට මේකේ තියෙන භයානකකම තමයි අපි ආරක්ෂක ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක. දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ. අපි ඉන්දියාවත් එක්ක මේත් එක්කම තව ගිවිසුම් 5ක 6ක ප්‍රමාණයක් අත්සන් කරනවා. එක ගිවිසුමක් තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම. ඒතකොට මේ සංවර්ධනය කිරීමේදී ඒ ගිවිසුමේදී අපි ඉන්දියාවත් එක්ක විතරයි ගිවිසුම අත්සන් කරන්නේ. නමුත් මේකෙදි කියනවා UAE එක්සත් අරාබි එමිරාජ්‍යත් මේකට සම්බන්ධ වෙන ඉන්දියාව සමග. නමුත් අපිට UAE එකත් එක්ක ගිවිසුමක් නැහැ. මේ UAE එක එන්නේ ඉන්දියානු මේ අත්සන් කරන ගිවිසුම හරහා. ඒතකොට අපිට කිසිම පාලනයක් UAE එකට නැහැ. ඒ කියන්නේ අපිට යම් කිසි දෙයක් සිද්ධ කරන්න තියෙනවා. අපිට යම් අකටයුත්තක් වුණොත් UAE එකෙන් අපිට ඉන්දියාව හරහා තමයි ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්නේ. ඒ ඇරෙන්න අපිට අපි දන්න තරමට කිසිම ක්‍රමයකට අපිට ඒගොල්ලන්ගේ පාලනයක් ඒගොල්ලන්ට අපිට යොමු වීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ ආකාරයටමද මේ ආරක්ෂක ගිවිසුමත් ඉන්දියාවත් එක්ක අත්සන් කරේ. එතකොට මෙතනදී කියවෙනවා යුදාවි ගබඩාවක් සහ ආරක්ෂක කඳවුරක් ඉදිවීමක් ගැන. එහෙනම් මේ ඉදිවෙන්න යන්නේ ඉන්දීය ඇමරිකානු ඒකාබද්ධ යුද හමුදා කඳවුරක්ද? ඒ කියන්නේ ඇමරිකන් බේස් එකක්ද? කියන කාරණය. මේකේ තියෙන භයානකකම මොකක්ද? මේ ගිවිසුම අත්සන් කිරීමත් සමගම ඊයේ පෙරේදා චීන රජයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ ඒ ආණ්ඩුවේ අදාළ මැති අමුතුරු හම්බෙලා නොගෙවා තියෙන ණය වහම ගෙවා දාන්න කියලා බලපෑමක් කළා තියෙනවා. දැන් මේ කරපු මෝඩ වැඩෙන් අපිත් එක්ක චීනේ තරහ වුණා නේද? මොකද්ද මේ කරන්නේ? මේගොල්ලන් මේ කරන්නේ අපේ රට කොටසින් කරන දැඩි අවධානයකට ඇද දැමීමයි. චීනේ අපේ හොඳ මිතුරෙක්. අපිට චීනයත් එකයි අපිට ඉන්දියාවත් එකයි අපි නොබැදි ජාතීන්ගේ රටක්. ඒ ප්‍රතිපත්ති තමයි අපි ගෙනියන්න ඕනේ. අපි මේ ප්‍රතිපත්ති ගෙනියන්න බැඳී ඉන්නවා. එතකොට නොබැදි ජාතීන්ගේ රටක් විදිහටද මේ ආණ්ඩුව
අද තීරණ ගන්නෙ. ඉන්දියාවෙන් කියනවා නම් මේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ඒකොල්ලන් ලංකාවත් එක්ක අත්සන් කරේ ගොඩනැගීගෙන එන චීන යුද බලයට එරෙහිව ලංකාව සහ ඉන්දියාව ගත පියවරක් ලෙස. අපේ මිතුරෙක් තරහ කරගත්තා නේද? නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්තිය අපි කැඩුවා නේද? අපි මොකටද තව කෙනෙකුට එරෙහිව අපේ රටේ යුද කඳ ඌරු බැඳ ගන්න ඉඩ දීලා අපි ලෝකෙ මිනිස්සු තරහ කරගන්නේ. අපි ඇවිල්ලා බොහොම පොඩි මට්ටමේ රටක්. අපේ ආර්ථිකය දුර්වල වෙලා තියෙනවා. එහෙම තියෙද්දි අපේ හොත මිතුරෙක් වෙන චීනෙත් අපි තරහ කරගෙන. මේ කරන්නේ අපි බොහොම නරක වැඩක්. මේ දේශපාලකයෝ හැමදාම බැලුවේ ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා රට පාවා දීම. ඒක කොයි දේශපාලකයද කියන අදාළ නැහැ. UNP වෙන්න පුළුවන්, ජෙබේ වෙන්න පුළුවන්, ජාතික ජනවාලි වේගය වෙන්න පුළුවන්, පොහොට්ටු වෙන්න පුළුවන්. මේ හැමදාම කරේ රටට බොහෝ අයිතිකර දේවල්. ඉතින් මේ ඇදලා දෑපු තත්වෙන් අපිට ගොඩ එන්න ලේසි වෙන්නේ නැහැ. කිසිදාක මේගොල්ලන් ආපහු අපිට යවන්න පුළුවන්ද? ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික 35 දීලා ඒකට අපේ පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් ගිය වෙලාවේ ඒකොල්ලන්ට ඇතුල් වෙන්න ඉඩ දුන්නා නම් යුද හමුදා කඳවුරක් ගැහුවට පස්සේ අපිට මේ බලගතු රටවල් දෙක එක හැප්පෙන්න පුළුවන්ද? මොකද්ද මේ කරපු මේ අඥාන අමන වැඩේ? රටවැසියන් සියල්ල මේ ගැන ඊට වඩා කල්පනාකාරී වෙන්න ඕනේ. මේ කරන ක්‍රියාවලින් අපේ අනාගතය අපි විනාශ කරගන්නවා. ඒ නිසා පක්ෂපාත ભેදෙන් තොරව අපි සියලු දෙනා මීට එරෙහිව නැගී සිටින්න ඕනේ. මීට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි කටවහගෙන හිටියොත් අපිව විනාශ වෙන කාලය වැඩි ඈතක නැහැ. ඒ නිසා මම සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා අපි මීට එරෙහිව නැගී සිටින්න එකතු වෙමු කියලා.